අද අපේ මේසෙ උඩ තියෙන මේ මූලාශ්‍රයේ මාතෘකාව ඇත්තටම මාව ටිකක් නැවතුවා. බුදුවරියෙක් බෙන්ස් රථයක් පදවන විට. මේක හරිම අමුතු රූකයක් නේද? ඔව් එක පැත්තකින් සම්පූර්ණ ලෝකයේ අතහැරීම ගැන කියවෙන බුදුවරියෙක්. අනිත් පැත්තෙන් ලෞකික සාර්ථකත්වයේ අර උපරිම සංකේතයක් වගේ පේන පෙන්ස් රථයක්. ඉතින් මේ දෙක කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. බැලුබැලමට මේක ශ්‍රී ලාංකික සොල්දාදුවන් ඉලක්ක කරගත්තු ලියවිල්ලක් වගේ පේන්නේ. ඉතින් අද අපේ අරමුණ තමයි දෙවන ලෝක යුද්ධයේ වීරියෙක්, බෞද්ධ දර්ශනය, Hindu පුරාවෘත්ත මේ ඔක්කොම එකට ගලපලා නූතන ජීවිතයට අදාළ කරගන්න හදන මේ උත්සාහයේ හරිය තේරුම් ගන්න එක. ඔව් ඒ වගේම මේකේ තියෙන ඇත්තම ප්‍රකෝපකාරී ප්‍රශ්න තමයි කෙනෙකුට ලෝකයෙන් පැනලා යන්නේ නැතුව ඒ කියන්නේ පවුල, රැකියාව, වගකීම් එක්ක සම්පූර්ණයෙන්ම ජීවත් වෙමින්ම අභ්‍යන්තර වශයෙන් පිබිදුණු කෙනෙක් වෙන්න පුළුවන්ද කියන එක. හරි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ දෙක එකට යන්නේ නැහැ කියලානේ. හරියටම අපි හිතන්නේ ආධ්‍යාත්මිකත්වය කියන්නේ ලෝකෙන් ඈත් වෙන එකක් කියලා. හැබැයි මේ මූලාශ්‍රය තර්ක කරන්නේ ලෝකයේ තුල ඉඳගෙනම ඒ තත්වයට එන්න පුළුවන් කියලයි. ඒක තමයි මෙතන තියෙන පෙරලිය. හරියනවා අපි කෙලින්ම යමු ඒ අදහස ගොඩනගන තැනට. මේ කතාව පටන් ගන්නෙම අපි කවුරුත් බලාපොරොත්තු නොවන තැනකින්. දෙවන ලෝක යුද්ධයේ. අර ලීවිලක් මැදින්. චරිතය තමයි ඩෙස්මන්ඩ් ඩෝස්. ඔව්. යුද්ධ පිටියේ හිටපු වෛද්‍යවරයෙක්. ඔහුගේ විශේෂත්වය තමයි ආගමික හේතු මත තුවක්කුවක් අතට ගන්න එකවත් කෙනෙක් මරණ එකවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම. ඒත් ඔහු බයගුල්ලෙක් නම් නෙවෙයි. කොහෙත්ම නෑ. අනිත් අය පස්සට යද්දී ඔහු තුවාල වෙච්ච සෙබළුනෝ බේරගන්න සතුරු වෙඩි වරුසා මැදටම දිව්වා. මූලාශ්‍රය ඔහුගේම වචන ටික උපුටා දක්වනවා. මට තුවක්කුවක් අතති ක්‍රිස්තුස් වහන්සේව මවා ගන්න බෑ. නමුත් මට පුළුවන් ජීවිත බේරගන්නා වෛද්‍ය මල්ලක් අතති උන්වහන්සේව මවා ගන්න කියලා. ඒක තමයි යොවුන් ගිනිමැද ලද පිබිදීමක් කියලා හඳුන්වන්නේ. මෙතනදී මට හිතෙන වැළගත්ම දේ තමයි මූලාශ්‍රය ඔහුගේ ක්‍රියාව විශ්ලේෂණය කරන විදිහ. ඔවුන් ඔහුගේ ආගමික විශ්වාසයට වඩා අවධානය යොමු කරන්නේ අර ඒ වෙලාවේ ඔහුගේ මනසේ තිබුණු තත්ත්වයට. ඔව් පිටතින් මහා විනාශයක්, වෙඩි හඬවල්, මරණයේ කෑගැසීම්, ඒ ඔක්කොම මැද්දේ ඩෙස්මන්ඩ් ඩෝස්ගේ හිත ඇතුලේ තිබුණා කියනවා පුදුමාකාර නිශ්චල බවක්. හරියටම. ඒක තමයි මෙතන හරිය. ඔවුන් තර්ක කරන විදිහට ඔහු ක්‍රියාකලේ බිය ජයගෙන නෙවෙයි. බියෙන් ඔබට ගිය තැනක ඉඳන්. ඔව්. බියට ප්‍රතිචාර දක්වන මනස නෙවෙයි, පැහැදිලි බවින් ක්‍රියා කරන මනසක් ඔහුට තිබුණේ. ඔහු කවදාවත් Tamanව එහෙම හඳුන්වා නොගත්තට මූලාශ්‍රය ඔහුව හඳුන්වන්නේ යුද පිටිය බුදුවරයෙක් කියලයි. යුද පිටිය බුදුවරයෙක්. ඒක හරිම බලවත් යෙදුමක්. ඔව්. මෙතන තියෙන පෙරලිකාර අදහස තමයි බුද්ධත්වයේ කියන සංකල්පය ආගමික රාමුවෙන් සම්පූර්ණයෙන්ම ගලවලා ඕනෑම කෙනෙකුට ළඟාවිය හැකි මනෝවිද්‍යාත්මක තත්වයක් බවට පත් කිරීම. ඒ කියන්නේ මේක භික්ෂූන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. නෑ. යුද පිටියේ ඉන්න සොල්දාදුවෙකුටුන්වත් අත්විඳින්න පුළුවන් දෙයක් කියන එක. හරි ඒක අපිව කිලින්ම ගෙනියනවා ඊළඟ ප්‍රශ්නයට. එහෙනම් මේ මූලාශ්‍රය අර්ධ දක්වන විදියට බුදුන් කියන්නේ ඇත්තටම කවුද? ඔවුන් ශ්‍රී ප්‍රීතාජී කියන ගුරුවරයෙකුගෙන් උපුටා දක්වනවා ඔබට බුදුවරයෙකු විය හැකිද කියන ප්‍රශ්නය. ඒකට දෙන පිළිතුර අපි හිතනවාගේ නෙවෙයි නේද? කොහෙත්ම නෑ. ඔවුන් පැහැදිලි කරනවා බුදුන් වහන්සේ මම බුද්ධ කිව්වම ඒකෙන් අදහස් කළේ නමක්වත් තනතුරක්වත් නෙවෙයි කියලා. එහෙනම් ඒකේ තේරුම මම අවදියෙන් මොකටද අවදියෙන් ඉන්නේ? ඉතින් මූලාශ්‍රයේ තර්කය තමයි බිය, ක්‍රෝධය, දුක වගේ හැඟීම් ඒවා බාහිර ලෝකයේ යථාර්ථය නෙමෙයි. ඒවා අපේ මනස ඇතුලේ නිර්මාණය වෙන අර හීන වගේ දේවල් කියන සත්‍යයට අවදියෙන් සිටීම. ඒ කියන්නේ අනුතරක් නැහැ කියලා මවා ගන්න එක නෙවෙයි. නෑ. අනුතර මැදම ඉඳගෙන ඔව්. ඒකට බියෙන් ප්‍රතිචාර දක්වන වෙනුවට පැහැදිලි මනසකින් ප්‍රතිචාර දක්වන එක. ඩෙස්මන්ඩ් ඩෝස් කළේ ඒක. ඒක තමයි. එතකොට බුද්ධත්වය කියන්නේ තනතුරක් නෙවෙයි මානසික තත්වයක්. සරලවම කිව්වොත්. පිටතින් වෙඩි උණ්ඩ ඇතුළතින් නිහඬතාව. හරියටම. ඒකෙන් මේ ගැඹුරු දාර්ශනික සංකල්පය හරිම ප්‍රායෝගික තලයකට ගේනවා ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් අදහසක් වෙනවා. ඩෙස්මන්ඩ් ඩෝස්ගේ මේ ගිනිමැද ලද පිබිදීම කියන අත්දැකීම ඇත්තම අසාමාන්‍යයි. ඒත් මට හිතන ප්‍රශ්නේ තමයි යුද පිටියක් වගේ ආන්තික තත්වයකදී නැතුව අපේ සාමාන්‍ය ජීවිතේදී එදිනෙදා පීඩනය තුලදී නූතන සොල්දාදුවෙක්දී එදිනෙදා පීඩනය තුලදී මේ වගේ අභ්‍යන්තර නිහඬතාවයක් ඇති කරගන්න පුළුවන්ද? මූලාශ්‍රය ඒ ගැන මොනවද කියන්නේ? ඔව් එතනට තමයි මූලාශ්‍රය කෙලින්ම එන්නේ. ඔවුන් ශ්‍රී ලංකේක සොල්දාදුවන් නමතමින් ඔවුන් මුහුණ දෙන අර නිරන්තර
නිරන්තර සීරුවෙන් සිටීම, අවිනිශ්චිතභාවය, සදාචාරාත්මක බර වගේ දේවල් පිළිගන්නවා. ඔවුන් කියනවා විශාලතම යුද්ධය සෑම විටම ඇත්තේ තමා තුලේ කියලා. ඒක ඇත්ත. මෙතනදී තමයි අර මුලින්ම කතා කරපු අමුතුම බෙන්ස් රථයේ රූපයක කරලියට එන්නේ. ශ්‍රී ප්‍රීතාජීගේ වචන වලින්ම කිව්වොත් ඔබ ඔබගේ ආදරණීයන් සමග පරිසර හිතකාමී බෙන්ස් රථයක් පදවන බුදුවරයෙකු වෙනවට මම කැමතියි. හා මේකේ තේර්ම සල්ලිකාරයෙක් වෙන එක නම් වෙන්න බෑ. කොහෙත්ම නෑ මේකෙන් කියවෙන හරීම ගැඹුරු අදහසක්. මොකද ඒ කියන්නේ ඔබ ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම ගිලිලා ඉන්නෝ. ඔබ ආරක්ෂකයෙක්, පවුලක් රකින්න කෙනෙක්. වගකීම් මිටු කරන කෙනෙක්. ඔව්. ඒ කියන්නේ බෙන්ස් රථය පදවනවා. හැබැයි ඒ අතරතුර අභ්‍යන්තරයෙන් ඔබ නිදහස්. බියට හිර වෙලා නැහැ. අතීත කම්පණයට වහල් වෙලා නැහැ. රියදුරු අසුනේ ඉන්නේ අවදි වූ මනස. ඒ කියන්නේ බුදුවරයා. ඒක තමයි ජීවිතයෙන් පිටට නෙවෙයි ජීවිතය තුල බුදුවරයෙක් වෙනවා කියන එකේ තේරුම. අර පරිසර හිතකාමී කියන වචනෙන් කියවෙන්නේ මේ ගමන Tamanටවත් අනුන්ටවත් ලෝකයටවත් හානියක් නැති ගමනක් කියන එක. හරි. අවදි වූ මනස කියන බෞද්ධ සංකල්පය අපි තේරුම් ගත්තා. නමුත් මේ தത്വයට ළඟා වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මූලාශ්‍රය හරිම අපූර්ව දෙයක් කරනවා නේද? ඔව්. ඔවුන් බෞද්ධ සම්ප්‍රදායෙන් ටිකක් එහාට ගිහින් හින්දු දර්ශනයේ එන ඊටම බලගත් රූපකයක් ණයට ගන්නවා. ඒ තමයි රථයේ උපමාව. ඇත්තටම මේ රත උපමාව අදටත් කොයිතරම් වළංගුද? භගවත් ගීතාව, කටෝපනිෂද් වගේ ග්‍රන්ථවල මේක විස්තර දෙනවා. අපේ ශරීරය තමයි රථය. ඉන්ද්‍රියන් පහ තමයි ඒකේ ගැට ගහපු දුවන අශ්වරෝ. මනස තමයි ඒ අශ්වයන්ව පාලනය කරන ලණුව. බුද්ධිය තමයි රියදුරු. හිතන්නකෝ අපේ ඉන්ද්‍රියන් කියන අශ්වයෝ Facebook, Instagram දිහාට අපි වැදගෙන යනවා. මනස කියන ලණුව දුර්වල වෙලා රියදුරු නිදි. එතකොට මොකද වෙන්නේ? රථය විනාශ වෙනවා. ඉතින් මූලාශ්‍රය අහන්නේ මේ රථයේ රියදුරු ඇත්තටම අපිද නැත්නම් වෙනත් දෙයක්ද කියලයි. අවදි වූ රියදුරුවෙක් වෙන්නේ කොහොමද කියලයි. එතනදී තමයි ඔවුන් ඉන්ඩ්වෙලර් එහෙමත් නැත්නම් අන්තරවාසී කියන සංකල්පය හඳුන්වා දෙන්නේ. ඔව්. අපේ ඇතුළතම ඉන්න අවදි වූ රියදුරු. මේක පැහැදිලි කරන්න ඔවුන් තවත් ගැඹුරට එනවා. මුක්ති ගුරු ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රීතා රාමභගවද්දාස කියන ගුරුවරියව හඳුන්වා දෙනවා. ඔව් මේ ගුරුවරියගේ නම විශ්ලේෂණය කරන විදිහ හරිව සිත් ගන්නාසුලුයි. ඔවුන් කියන විදිහට ක්‍රිෂ්ණ ප්‍රීතා කියන නමේ ක්‍රිෂ්ණගේ ගුණාංග. ඒ කියන්නේ අවුල්සාගත තත්ත්වයක් මැද පැහැදිලිව හිතලා ක්‍රියා කිරීමේ හැකියාව, දිව්‍යමය බුද්ධිය වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඒ වගේම රාමභගවද්දාස කියන කොටසේ හනුමාන්ගේ ගුණාංග, නිර්භීත ආරක්ෂාව, පරාර්ථකාමී සේවය වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව සහ ශක්තිය කියන ගුණාංග දෙකේම සංකලනයක්. ඒත් කෙනෙකුගේ නම විශ්ලේෂණය කරලා ඒකෙන් අභ්‍යන්තර ශක්තියක් ලැබනවා කියන අදහස සමහරුන්ට අතිශයෝක්තියක් වගේ පේන්න පුළුවන් නේද? ඔව්. මූලාශ්‍රය මේ සංකේතාත්මක අර්ථකථනය සහ ප්‍රායෝගික මානසික බලපෑම අතර සම්බන්ධය පැහැදිලි කරන්නේ කොහොමද? හරිම හොඳ ප්‍රශ්නයක්. ඔවුන්ගේ තර්කය මේකයි. මේ කියන දෙවියන් වහන්සේ අවබෝධ කරගත්ත ගුරුවරියෙකුට අන්තර්වාසී ලෙස හදවතට ආරාධනා කරනවා කියන්නේ පුද්ගලයෙකුට වන්දනාමාන කරන එක නෙවෙයි. හරියටම ඒ වෙනුවට ඒ ගුරුවරයා නියෝජනය කරන ගුණාංගවලට, කෘෂ්ණගේ ප්‍රඥාවට, හනුමාන්ගේ ශක්තියට. ඒ ගුණාංගවලට කමන්ගේ විඥානය සම මුහුර්ත කරගන්න උත්සාහ කරන එක. සරලවම කිව්වොත් ඒ ගුණාංග Taman තුලම අවදි කරගැනීමේ ක්‍රමයක්. ඒක පුද්ගල භක්තියෙන් ඔබට ගියේ ගුණාංග අවදි කරගැනීමේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. ඉතින් මේ සම මුහුර්තකරණය කියන දේ කරන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් මේ මූලාශ්‍රයේ තියනවාද? නැත්නම් මේක දාර්ශනික අදහසක් විතරද? නෑ. ඔවුන් ඒකට ප්‍රායෝගික ක්‍රමවේද දෙකක් ඉදිරිපත් කරනවා. ඔවුන් මේව හඳුන්වන්නේ නූතන රණශූරයා සඳහා වන තාක්ෂණයක් කියලායි. තාක්ෂණයක්. ඒ වචනේ වදගත්. ඒකෙන් කියවෙන්නේ මේක අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි. පුහුණු කළ හැකි දෙයක් කියන එක. මොනවද ඒ ක්‍රමවේද? එකක් තමයි ඒකම් ප්‍රාර්ථනාව. මෙතන හරිම වැදගත් වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ අපිට නැති දෙයක් මට දෙන්න කියලා. ඒක හිඟකමකින් පටන් ගන්න ඉල්ලීමක්. ඒක ඇත්ත. නමුත් මේ ඒකම් ප්‍රාර්ථනාව කියන්නේ නිර්භීතකම, පැහැදිලිකම, කරුණාව වගේ ගුණාංග දැනටමත් විශ්වයේ සහ මා තුළ තිබෙනවා. මම ඒකට එකඟ වෙනවා වගේ. තමන්ගේ අභ්‍යන්තර ශක්තිය තහවුරු කර ගැනීමක්. ඉල්ලීමකට වඩා ගැළපීමක්. හරියටම. අනෙක් ක්‍රමය. අනික තමයි මුක්ති ගුරු ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රීතා රාමභගවද්දාස විසින්ම මෙහෙවන සෝල් සිංක් මඟ පෙන්වන භාවනාව. හිතන්නකෝ මේක අර රේඩියෝ එකක් නිවරදි සංඛ්‍යාතයට සුසර කරනවා වගේ වැඩක්. ඔව්. අපි සාමාන්‍යයෙන් ඉන්නේ නොයෙක් සිතුවිලි කින නොයිස් එකක් එක්ක.
මේ භාවනාවෙන් උත්සාහ කරන්නේ ඒ නොයිස් එක අඩු කරලා පැහැදිලිකම නිර්භීතකම කියන සිග්නල් එකට අපේ මනස ටියුන් කරගන්න එකයි. ඒක තමයි විඥානය අවදි වූ තත්ත්වයක් එක්ක සමමූර්ත කරනවා කියන එකේ ප්‍රායෝගික තේරුම. ඒ කියන්නේ ඩෙස්මන්ඩ් ඩොස්ට යුද පිටියේදී ඉබේම ස්වයං සිද්ධව ලැබුණ අභ්‍යන්තර නිහඬතාව. මේ ක්‍රම හරහා වෙඩි උණ්ඩ නොමැතිව අත්වෙන්න පුළුවන් කියන එකද ඕන් කියන්නේ. හරියටම. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධාන තර්කය. පෙරදී අහම්බු හෝ ඊතා දුර්ලභ ලෙස සැලකූ අත්දැකීමකට ළඟාවීමට ව්‍යුහගත මාර්ගයක් පුහුණු කළ හැකි තාක්ෂණයක් උන් ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කළොත් මොකද්ද මේකේ අවසාන පණිවිඩය? අපි දෙවන ලෝක යුද්ධයේ වෛද්‍යවරයෙකුගෙන් පටන් අරන් බෞද්ධ හින්දු දර්ශනය හරහා නූතන භාවනා ක්‍රම දක්වා දීර්ඝ ගමනක් ආවා. වෙන විදිහට මේකේ හරය තමයි අර බුද්ධත්වයේ කියලා අභ්‍යන්තර සාමයේ සහ පැහැදිලිකමේ தত্ত্বය. වෙන්වල ඉන්න භික්ෂුන්ට විතරක් වෙන්වුණු දෙයක් නෙවෙයි කියන එක. ඔව්. ඒක සොල්දාදුවන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට, ඒ කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීව ජීවත් වන ඕනම කෙනෙකුට ළඟා කරගත හැකියි කියන එක. අවසාන රූපකය මේ සියල්ල එකට එකතු කරනව නේද? ඔව්. ඒ තමයි ජීවිතයේ නැමැති රථය. ඒ රථය ඇතුළත රියදුරු අසුනේ ඉන්නේ ක්‍රිෂ්ණා. ඒ කියන්නේ බුද්ධිය සහ ප්‍රඥාව. ආරක්ෂකයා විදියට එන්නේ හනුමාන්. ශක්තිය සහ පක්ෂපාතීත්වය. එතකොට ඉන්ද්‍රියන් කියන අශ්වයන් හිතුමතේ දුවන්නේ නැහැ. මනස කියන ලණුව ස්ථාවරයි. එතකොට කෙනෙක් ජීවිතය හරහා ගමන් කරන්නේ ධර්මයේ සොල්දාදුවෙක් විදිහට. ආරක්ෂකයෙක් විදිහට. පිටතින් කොයිතරම් කලබලකාරී වුණත් ඇතුළතින් රියදුරු අවදියෙන් ඉන්නම්. ඒක තමයි. ඒක තමයි බුදුවරෙක් බෙන්ස් රථයක් පදවනවා කියන එකේ ඇත්ත තේරුම. ඒක ඒකාබද්ධ සිහියෙන් යුත් ජීවිතයක් සඳහා ඇත්තෙන්ම ඉතා බලවත් රූපකයක්. ඉතින් මේ මූලාශ්‍රය අපිට ඉන්ද්වල කෙනෙකුට ආරාධනා කිරීමේ මාර්ගය ඉදිරිපත් කරන්නේ කෘෂ්ණගේ ප්‍රඥාව, හනුමාන්ගේ ශක්තිය වගේ අභ්‍යන්තර පුරාවෘත්තීය ගුණාංග Taman තුලම අවදි කර ගැනීමේ ක්‍රමයක් විදිහට. ඉතින් මේ සියල්ලෙන් පසුව අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේක. මේ විශේෂිත ගුරුවරුන් හෝ මාර්ගයන් මොහොතකට පැත්තකින් තියමු. තමන්ගේ ජීවිතයේ අමාරුම වෙලාවකදී තමන්ගේ රථය රියදුරු අසුන ගන්නෙ කවුද? බියද? කේන්තියද? එහෙමත් නැත්නම් ඒ වෙලාවට ඇතුළතින් මැහෙන ප්‍රඥාවේ හඬ, ශක්තිය හඬ මොකද්ද? ඒ වගේම ඒ හඬට නිරන්තර සවන් දෙන වඩාත් සිහිබුද්ධියෙන් යුත් රියදුරෙකු වෙන්නේ කොහොමද? ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව බුද්ධත්වයේ කිව්ව ගමන් අපේ ඔළුවට එන ගොඩක් අදහස් ටිකක් කන පිට හරවන එකක්. ඔව්. අපි බලන්න යන්නේ ශ්‍රී ප්‍රීතාජී සහ ශ්‍රී ක්‍රිෂ්ණාජීගේ YouTube නාලිකාවේ වීඩියෝ 3ක් ඇසුරෙන් හදපු සටහනක්. සාමාන්‍යයෙන් ඔය වගේ වචනයක් ඇහුනම හිතෙන්නේ ඒක මේ කාර්යබහුල නූතන ජීවිතෙන් සම්පූර්ණයෙන් මෑත් වෙලා අර කැලියට ගිහින් කරන්න ඕනේ දෙයක් කියලානේ. ඒක තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ අද මෙහියුම තමයි මේ මූලාශ්‍රය හරහා හොයලා බලන එක මේ කියන අධ්‍යාත්මික පිබිදීම කියන්නේ ඇත්තටම අපේ ජීවිතෙන් පැනලා යන එකක්ද? එහෙම නැත්තම් එහෙමත් නැත්නම් ඒ ජීවිතේම වඩා සාර්ථකව සතුටින් ගත කරන්න අපිට උදව් කරන මෙවලමක්ද කියන එක. ඔව් ඒ ප්‍රශ්නය තමයි මේ සම්පූර්ණ සාකච්ඡාවේ හදවත. මොකද ගොඩක් දෙනෙක් අධ්‍යාත්මිකත්වයේ දකින්නේ ජීවිතයේ ප්‍රශ්න වලින් පැනලා යන්න තියෙන මාර්ගයක් විදියට. ඔව්. නමුත් මේ මූලාශ්‍රය ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක්. ඒ තමයි අධ්‍යාත්මික පිබිදීම කියන්නේ ජීවිතයත් එක්ක ගැඹුරින්ම සම්බන්ධ වෙන්න තියෙන මාර්ගයක් කියන එක. මම ඇත්තටම අල්ලගත්ත කාරණයක් ඕක තමයි. එහෙනම් අපි මුලින්දම පටන් ගමු. පළවෙනි වීඩියෝවේ තේමාව ඔබට බුදුවරයෙකු විය හැකිද කියන එක. හරි. ඒක පටන් ගන්නේ බුදු පූර්ණිමා දවසක පසුබිමෙන්. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම සහ පිරිනිවන් පෑම කියන තුනම එක දවසක වුණා කියලා මතක් කරමින්. ඒත් මේ කරුණු වැදගත් වෙන්නේ වෙනස්ම විදිහකට නේද? ඔව්. අවුන් අවධාරණය කරනවා බුදුන් වහන්සේ කියන චරිතය සුවිශේෂී වෙන්නේ උන්වහන්සේගේ උපත හෝ මරණය නිසා නෙවෙයි. ඒ දෙක අතරතුර සිද්ධ වුණු දේ නිසා. හරියටම අර අවබෝධයෙන් පිබිදීම නිසා කියලා. මෙතරදී ප්‍රීතාජී හරිම ලස්සනට පැහැදිලි කරනවා බුදුන් වහන්සේ මම බුද්ධ වෙමි කියලා කිව්වම ඒක තනුතුරක් ප්‍රකාශ කිරීමක් නෙවෙයි. එතකොට ඒක මොකද්ද? ඒකෙන් කිව්වේ හරිම සරල දෙයක්. මම අවදියෙන් සිටිමි. එච්චරයි. ඒක කොච්චර ප්‍රබල අදහසක්ද? අපි හැමදාම බුද්ධ කියන වචනෙට දීලා තිබ්බ ආගමික බර ඒ උසස් සංකල්ප ඔක්කොම අයින් කරලා ඒක හරිම සරල ප්‍රායෝගික තැනට ගේනව නේද? ඔව්. මම නිදි නෑ මම ඇහැරිලා ඉන්නේ කියනවා වගේ. ඒත් ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකද්ද? මොකෙන්ද මේ ඇහැරිලා ඉන්නේ? ඇහිරලා ඉන්නේ මනසේ මායාවන්ගෙන්. මේ මූලාශ්‍ර වලට අනුව
අපි හැමදාම අත්විඳින දුක, බිය, කෝපය, කනස්සල්ල වගේ දේවල් ඇත්තටම ස්ථිර යථාර්ථයක් නෙවෙයි. ස්ථිර දේවල් නෙවෙයි. නෑ. ඒවා හරියට අපි ඇහිරිලා ඉන්න ගමන් දකින්න නරක හීන වගේ. අපේ මනසින්ම නිර්මාණය කරගන්න දේවල්. පිබිදීම කියන්නේ අනේ හීනේ අතුලේ ඉඳගෙනම මේක හීනයක් කියලා අවබෝධය වෙන මොහොත. ඒත් මට හිතෙනවා මේක හීනයක් කියන හිතවපු ගමන් බය නැති වෙනවා කියන එක ටිකක් සරල වැඩිද කියලා. ඔව්. ඇත්ත ජීවිතේදී දැඩි පීඩනයක් යටතේ ඉන්නකොට රැකියාවේ ප්‍රශ්නයක්, සම්බන්ධතාවයක ප්‍රශ්නයක් මැද ඉන්නකොට ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන්ද? හරිම හොඳ ප්‍රශ්නයක්. මේක හිතන එකකට වඩා දකින්න එකක්. දකින්න එකක්. ඔව්. ඒ කියන්නේ බුද්ධියෙන් තර්ක කරලා මේක හීනයක් කියලා හිත හදාගන්නව නෙවෙයි, මේක ක්ෂණික වෙන අවබෝධයක්. හිතන්න කෙනෙක් දැඩි බයකින් වෙව්ලනකොට ඒ බය දැනෙන ගමන්ම ඒ බයට යට නොවි ඒක දිහා පිටස්තර කෙනෙක් වගේ බලන්න පුළුවන් වෙනවා. මෙන්න මගේ ඇඟ වෙව්ලනවා. මෙන්න මගේ හදවත ගැහෙනවා. මේ තමයි බය කියන හැඟීම. හැබැයි මේක මම නෙවෙයි. මේක මගේ මනස හදපු ප්‍රතිචාරයක් කියලා දකින්න මොහොත. ඒ දැකීමත් එක්ක මේකේ බලය අඩු වෙනවා. ඒ දැකීමත් එක්කම ඒ හැඟීමේ ග්‍රහණය ලිහිල් වෙනවා. ඒක හරියට හීනෙන් ඇහැරෙනවා වගේමයි. ඒ කියන්නේ මේක ජීවිතෙන් පැනලා යන එකක් නෙවෙයි. ඒකටත් වඩා දෙයක්. මූලාශ්‍රය කියන්නේ ඒක ජීවිතේ වඩා තීව්‍රව අත්විඳින එකක් කියලා. තීව්‍රව. ඔව්. මොකද බය කනස්සල්ල කියන ෆිල්ටර් එක අයින් වෙනාම අපිට ජීවිතේ හොඳ නරක දෙකම වඩාත් පැහැදිලිව සම්පූර්ණයෙන් දැනෙන්න පටන් ගන්නවා. හරි. ඒකෙදි තව ගැඹුරු වනහසක් තේනව නේද? ස්ථිර හුදකලා මම කියලා කෙනෙක් නෑ කියන එක. ඒක නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ. ඔව් ඒක ටිකක් වියුක්තයි. අපි ඒක සරලව තේරුම් ගමු. ඒ කියන්නේ අපි මම කියලා හිතාගෙන ඉන්න මේ අනන්‍යතාවය. මගේ මතක, මගේ බය, මගේ ආසාවන් හරියටම. ඒ ඔක්කොම ඇත්තටම ස්ථිර ගලක් වගේ දෙයක් නෙමෙයි. ඒක හරියට ගලාගෙන යන ගඟක් වගේ. හැම තත්පරේම වෙනස් වෙනවා. ඔව් හැම තත්පරේම අලුත් වෙනවා. මම කියන්නේ නාමපදයක් නෙවෙයි ක්‍රියාපදයක් කියලා තේරුම් යනවා. ඒක දැක්කම අපේ වැරදිවලට අසාර්ථක වීම වලට අතීතයට එච්චර බැඳෙන්නේ නැතුව යලවා. ඒක තමයි. මොකද ඊයේ හිටපු මම නෙවෙයි අගට ඉන්නේ. ඒ නිදහස තමයි පිබිදීමේ එක කොටසක්. හරි. පිබිදීම කියන්නේ මනසේ මායාවන් දැකීම නම් ඒකෙන් මගේ ඔෆිස් එකේ ප්‍රශ්නෙට, ගෙදර ප්‍රශ්නෙට මොකද වෙන්නේ? ඒක හරිම වියුක්තයි වගේ නේද? මම හිතන්නේ මූලාශ්‍රී දෙවනි වීඩියෝ එක කෙල්ලම උත්තර දෙන්නේ ওই ප්‍රශ්නට. ඒකේ තේමාව බෝධිහි අරමුණ. මේ බෝධි කියන වචනයෙන් හරියටම අදහස් වෙන්නේ මොකක්ද? ඒක අපි කලින් කතා කරපු පිබිදීමමද? හරියටම හරි බෝධි කියන්නේ පාලි සහ සංස්කෘත වචනයක්. ඒකේ තේරුම පිබිදීම හෝ අවබෝධය. හරි. ඉතින් බෝධිහි අරමුණ කියන්නේ මේ පිබිදීමේ තේරුම මොකක්ද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක මෙතනදී තමයි අර හරිම ප්‍රසිද්ධ ඒ වගේම වැරදියට තේරුම් ගන්න පුරුවන් කියමනේ එන්නේ. ඔව් ශීප්‍රීතාජි කියනවා ඔබ සෑමදෙනාම පරිසර හිතකාමී බෙන්ස් රථයක් තම ආදරණියන් සමග පදවන බුදුවරයෙකු වෙනවටකම කැමතියි කියලා. දැන් මේක ඇහුණ ගමන් ඕන කෙනෙක්ට හිතෙන්න පුරුවන් මේක සල්ලි සුකෝපභෝගී ජීවිතයක් ගැන කතාවක් කියලා. ඇත්තටම මේකෙන් වෙන්නේ අධ්‍යාත්මික වීම කියන එකේ අර්ථයම වෙනස් කරන එක. ඒ කියන්නේ සාර්ථකතාවයයි පිබිදීමයි කියන්නේ දෙකක් නෙවෙයි එකම ගමනක කොටස් දෙකක් කියන අදහස. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දෙක පරස්පරයි කියලානේ. ඔව්. සාම්ප්‍රදායිකව අපි හිතනවා අධ්‍යාත්මික වෙන්න නම් ලෝකේ අතහරින්න ඕනේ කියලා. මේකේ අදහස සම්පූර්ණයෙන්ම කන පිට හරවනවා. ඒ කියන්නේ මේ රූපකයේ බින්දලා බැලුවොත් බුදුවරයෙකු කියන්නේ ඔව්. බුදුවරයෙකු කියන්නේ අපි කලින් කතා කරපු අභ්‍යන්තර தত্ত্বය. බියෙන් ගැටුම් වලින් දුකින් වහල් වෙලා නැති නිදහස් මනසක්. හරේ බෙන්ස් රථය. බෙන්ස් රථය කියන එකෙන් සංකේතවත් කරන්නේ භෞතික ලෝකයේ සාර්ථකත්වය. ඒක කාර් එකක් වෙන්න ඕනේ නෑ. ඒක හොඳ රැකියාවක්, හොඳ ව්‍යාපාරයක්, සෞභාග්‍ය වෙන්න පුළුවන්. ආදරණීයන් කියන්නේ ගැඹුරු ආදරණීය සම්බන්ධතා. ඉතින් මේ සම්පූර්ණ වාක්‍යයේ තේරුම තමයි අභ්‍යන්තර නිදහසක් එක්ක භෞතික සාර්ථකත්වය සහ ආදරණීය සම්බන්ධතා එකට භුක්ති විඳින්න පුළුවන් කියන එක. එකක් විනන අනික අතාරින්න ඕනේ නෑ. ඕනේ නෑ. ඉතින් කොහොමද ඒක වෙන්නේ? අභ්‍යන්තර පිබිදීමක් ලැබුණම පිටත ලෝකෙ වෙනස් වෙන්නේ කොහොමද? මේ සංකල්පය දිගහැරෙන්නේ මෙහෙමයි. අපි ජීවිතේ ගොඩක් දේවල් කරන්නේ අභ්‍යන්තර අරගලයක් එක්ක. ඔව් ඒක ඇත්ත. අපි සාර්ථක වෙන්න දඟලනවා, සතුට හොයාගෙන දුවනවා, සබන්දතා රැකගන්න සටන් කරනවා. මේ හැම දෙයකම යටින් තියෙන්නේ බයක්, හිස්කමක්. පිබිදීමත් එක්ක මේ අභ්‍යන්තර අරගලය, මේ ප්‍රතිරෝධය නැති වෙලා යනවා.
අපි ජීවිතයත් එක්ක සටන් කරන එක නවත්තලා ජීවිතයත් එක්ක ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙහෙසක් නැතු යනවා වගේ දෙයක්ද? හරියටම. වෙහෙසකින් තොර ක්‍රියාවක් කියන තත්ත්වයට එනවා. එතකොට වෙන්නේ හරිම පුදුම දෙයක්. මේ මූලාශ්‍රවලට අනුව අපි බලෙන් හඹාගෙන නොගියාට සාර්ථකකම, සෞභාග්‍ය, ආදරය කියන දේවල් ස්වභාවිකවම එනවා. ස්වභාවිකව අපි වෙතට එන්න පටන් ගන්නවා. මොකද අපි විශ්වයත් එක්ක තියෙන සටන නතර කරලා. ඉතින් බෝධිය ආරමුණ ඒ කියන්නේ පිබිදීමේ ප්‍රායෝගික ප්‍රතිඵලය තමයි ඒක. ඒක තමයි. ලෝකෙන් පැනලා යන්න එක නෙවෙයි, ලෝකයේ තුල නිදහසේ ජීවත් වෙන්න එක. හරි. ඒක නම් ඇත්තටම හිතන්න දෙයක්. දාර්ශනික සංකල්පයක් කොහොමද ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා පැහැදිලි. හැබැයි තවමත් මේ ඔක්කොම වචන විතරයිනේ. විශේෂයෙන්ම හරිම තාර්කිකව විද්‍යාත්මකව හිතන හැමදේම ප්‍රශ්න කරන කෙනෙකුට මේවා නිකන් ලස්සන කතා වගේ දැනෙන්න පුළුවන්. ඇත්තටම. ප්‍රාතිහාරයක් වගේ වචනයක් ඇහුනම ඒ අය hina වෙන්නත් පුළුවන් නේද? ඔව්. ඒ වගේ කෙනෙකුගේ පැත්තෙන් බැලුවොත් මේ ඔක්කොම ඔප්පු කරන්න බැරි දේවන් අන්න ඒ ගැටලුවට තමයි තුන්වෙනි වීඩියෝ බෝධි අත්දැකීමක් ප්‍රාතිහාරයක් යනු කොමක්ද කියන කොටසෙන් පිළිතුරු දෙන්නේ. මේකෙන් මුළු කතාවම පොළවට බස්සනවා. ඔව් මේ කොටස මේ සම්පූර්ණ සාකච්ඡාවම පොළොවට බස්සනවා. ඒක වෙන්නේ රුද්‍රබ්‍රතන් කියන කෙනාගේ කතාව හරහා. ඕව හඳුන්ව දෙන්නේ හරිම තාර්කික හැමදේම සැක කරන කෙනෙක් විදිහට. ඔහු අනිත් අය තමන්ගේ අත්දැකීම් ලැබුණු දර්ශනය ගැන කියෙද්දි අහගෙන ඉඳලා හරිම අවංකම ප්‍රශ්නයක් අහරව ඇත්තදම මේ කියන ප්‍රාතිහාරයක් කියන්නේ මොකක්ද කියලා. මෙතනදි වෙන්නේ හලිම අපූර්ව දෙයක්. ඔහුට දාර්ශනික දේශනයක්වත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්වත් ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ සරල උපදේශයක්. ඔව්, හරිම සරල උපදේශයක්. ශ්‍රී ප්‍රීතාජී සමග සංසුන්ව හිඳ ගන්න. ඔබට පිළිතුර ලැබෙනු ඇත කියලා විතරයි. ඒ කියන්නේ මේක ගැන කතා කරලා වැඩක් නැහැ. ඔයාම අත්විඳලා බලන්න කියන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්ට මොකක් හරි අద్భుත දෙයක් පේනවද? නෑ, එහෙම දෙයක් නෙවෙයි. භාවනාව අතරතුර රුද්‍රට සිජු අභ්‍යන්තර අත්දැකීමක් ලැබෙනවා. අත්දැකීමක්. ඔව්. ඒක විස්තර කරන්නේ ජටහත් වීමේ මොහොතක් අභ්‍යන්තර විවර වීමක් කියලා. ඒක හරියට අවුරුදු ගාණක් තිස්සේ හිර වෙලා තිබ්බ දොරක් එකපාරටම ඇරෙනවා වගේ. ඇතුලේ තිබ්බ පීඩන ඔක්කොම නිදහස් වෙලා එළිය ඇතුළට එනවා. රුද්‍රට ඕනේ ඒ වගේ දෙයක්. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය නාට්‍යමය දර්ශනයක්වත් අලුත් විශ්වාසයක්වත් පරිකල්පනයක්වත් නෙවෙයි. ඒක පරම ආනන්දයක්, ඒ කියන්නේ පරම සතුටක්. කඳුළු වෙනවා කියලාත් කියවෙනව නේද? ඔව්, යාට කඳුළු වෙනවා ඒති දුකට නෙවෙයි, සතුටට, පූර්ණත්වයේ හැඟීමට. ඒ කියන්නේ ඔහුට පිළිතුර ලැබුණේ වචන වලින් නෙවෙයි අත්දැකීමකින්. තර්ක කළ හොයාගත්ත දෙයක් නෙවෙයි, දැනුණු දෙයක්. හරියටම ඊට පස්සේ ඔහුම තේරුම් ගන්නවා ප්‍රාතිහාරයක් කියන අහසෙන් පහළ වෙන අద్భుත දෙයක් නෙවෙයි, ඒක විඥානයේ වෙනසක්. ඔව්, ප්‍රාතිහාරයක් කියන්නේ විඥානයේ වෙනසක්, ඇතුළතින් ගැඹුරින් අවහිර වෙලා තිබුණු දෙයක් විවෘත වෙන මොහොතක්. මෙතනදී හරීම ලස්සන උපමාවක් භාවිතා වෙනවා පොතේ කවරය ගැන කියන එක. ඔව්. පොතක කවරේනේ විනිශ්චය කරන්න බෑ, පොත කියවන්නම ඕනේ. රුද්‍රකරේ පොත කියවපු එක ඒ නිසා ඔහුට තේරුණා. හරි. දැන් අපි මේ කොටස් තුනම එකට ගත්තොත් මේ සියල්ල එකට සම්බන්ධ කරලා බලමු. මුලින්ම අපි කතා කළා පිබිදීම කියන්නේ මොකක්ද කියලා. ඔව්. ඊට පස්සේ ඒකේ ප්‍රායෝගික අරමුණ ගැන කතා කළා. අවසානයේදී ඒක බුද්ධිමය සංකල්පයකට වඩා අත්දැකීමක් වෙන්නේ කොහොමද කියලා දැක්කා. එතකොට මේ සියල්ලෙන් ඇත්තටම අපේ අසන්නාට ගත හැකි පණිවිඩය මොකක්ද? ප්‍රධාන පණිවිඩ කිහිපයක් තියෙනවා. පළවෙනියටම අවබෝධයෙන් පිබිදීම කියන්නේ සැබෑවක්, ඒක මිත්‍යාවක් හෝ පැරණි කතාවක් විතරක් නෙවෙයි. ඒක ඇත්ත. දෙවෙනුව ඒක භික්ෂූන්ට හෝ ඍෂිවරුන්ට විතරක් සීමා වෙච්ච කඳු මුදුන් වල ඉන්නට විතරක් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කාර්යබහුල ජීවිතයක් ගත කරන ඕනම මිනිස්සෙකුට ළඟා කරගන්න පුළුවන් දෙයක්. තුන්වෙනුව ඒකට ලෝකෙන් පැනලා යන්න තමන්ගේ වගකීම් සම්බන්ධතා අතහැරින්න ඕන නැහැ. අපි මේ ඉන්න ජීවිතයේ ඇතුළෙම ඒ තත්ත්වයට එන්න පුළුවන්. ඒක තමයි අර බෙන්ස් රතේ රූපකයෙන් කියෝනේ. හරියටම. ඔව්. සහ වැදගත්ම දේ මේ පිබිදීම අපේ බිය, දුක, කනස්සැල්ල වගේ දේවල් දිහා බලන විදිහ සහ අපි ජීවිතය අත්විඳින ආකාරය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරනවා. ඒක ප්‍රශ්න නැති කරනව නෙවෙයි. නෑ, ප්‍රශ්නත් එක්ක ගනුදෙනු කරන විදිහ වෙනස් කරනවා. ඉතින් මේ හැම දෙයකම මූලික තේමාව නැවත අවධාරණය කළොත් බුදුවරයෙකු වීම කියන්නේ වෙනත් කෙනෙකු වීම නෙවෙයි. ඒක නෙවෙයි. ඒ කියන්නේ Taman දැනටමත් කවුද කියන සත්‍යයට අවදි වෙන්න එක. ඒ පිබිදුණු තත්වයේ ඉඳන් ජීවත් වෙද්දී ජීවිතය සැහැල්ලු වෙනවා, සබන්ධතා ගැඹුරු වෙනවා, කරන ක්‍රියාවන් වෙහෙසකින් තොර වෙනවා.
සහ සතුට කීන දේ බලෙන් හොයන්න ඕනේ නැහැ. ඒක ස්වභාවිකවම පැන නැගිනවා. ඒක නේද මේකේ හරිය. ඒක තමයි සමස්ත සාරාංශය. ඒක ඇත්තටම ජීවිතේ දිහා බලන විදිහ වෙනස් කරන දැක්මක්. බාහිර ලෝකය වෙනස් නොකර අභ්‍යන්තර ලෝකය වෙනස් කිරීමෙන් බාහිර ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරගන්න ආකාරය ගැන කියවෙනවා. ඇත්තෙන්ම ඉතින් අපි අද මේ විමසුමෙන් පිබිදීම කියන දේ දිහා මුලින්ම පුද්ගලික අවබෝධයක් විදිහට බැලුවා. ඔව්. ඊට පස්සේ ඒක ලෝකයේ තුල පූර්ණ ජීවිතයකට අදාළ වෙන්නේ කොහොමද කියලා බැලුවා. අවසානයේදී ඒක විශ්වාසයකට වඩා සෘජු අභ්‍යන්තර අත්දැකීමක් වෙන්න පුළුවන් කොහොමද කියලාත් අපි දැක්කා. මෙතනදී අවසාන වශයෙන් මතක් කරන්නම ඕන කාරණයක් තියෙනවා. මේ මූලාශ්‍රය, ඒ කියන්නේ මේ වීඩියෝ 3 සහ අපි මේ කරපු සාකච්ඡාව කිසිම දෙයක් අන්දලස විශ්වාස කරන්න කියලා ඉල්ලන්නේ නැහැ. නෑ. මේක Taman දෙසටම Tamanගේ අභ්‍යන්තරයට එබි බලන්න කරන ආරාධනාවක් විතරයි. අර රුද්‍රට කිව්වා වගේ පොත කියවලා බලන්න කියන එක. ඔව් ඒක තමයි වැදගත්ම දේ. ඉතින් අපි මේ සාකච්ඡාව අවසන් කරද්දී සිතන්නට යමක් ඉතිරි කරලා යන්න කැමති. මේක මේ මූලාශ්‍රවලම තියෙන අදහසක් මත පදනම් වුණු ගැඹුරින් හිතන්න පොළඹවන ප්‍රශ්නයක්. බිය සහ දුක යනු මනස විසින් නිර්මාණය කරන ලද සිහිනයක් පමණක් නම් යමකු ඇත්තටම අවදි වීමට තීරණය කරන මොහොතේ කුමක් සිදු වේවිද?